සිනමා පිස්සුව වෙතින් කියන තවත් අලුත් වීඩියෝ එකට මගේ යාලු සැවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මිත්‍රවරුණි මං අද ඔයාලගාවට අරන් ඇවිල්ලා තියෙන්නේ 2025දී රිලීස් වුණ IMDb අගය 7.8ක පවතින The Predator Badlands කියන මූවී එක. මිත්‍රවරුණි ඔයාලා මට කරන පුංචි උදව්වක් විදියට අපේ channel එක subscribe කරන ගම like එකකුත් දාගෙන වීඩියෝ එකට එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ තමයි මිත්‍රවරුනි අද කතාවේ ප්‍රධාන චරිතය. මෙයාගේ නම තමයි ඩෙක්. මනුස්සයා මේ සූදානම් වෙන්නේ තමන්ගේ අයියත් එක්ක ෆයිට් කරන්න. ඔයා හැංගිලා හිටියට වැඩක් නෑ සහෝදරයා. මට ඔයාව පේනවා. ඔන්න මේත් එක්ක මේ දෙන්න අතර සුපිරි ෆයිට් එකක් ඇති වෙනවා. ඔන්න අයියා කියනවා ඔබ මේකට ෆයිට් කරනවා කියලා කියන්නේ. ඔබ දුර්වලෙක් බං. නෑ මම දුර්වලෙක් නෙමෙයි. මම ෆයිට් කරන්නේ තාත්තා වගේ. ඔබ කොහෙද බං තාත්තා වගේ වෙන්නේ? ඔබ දුර්වලෙක්. ඔන්න එක තැනකදී අයියා මෙයාව අල්ලගන්නවා. තමුන් දැන්නත් පරාජය පිළිගන්නවද? නෑ කවදාවත් නෑ. ඔන්න ඒත් එක්කම අයියා මේ ගල් පර්වතය කඩලා දානත් එක්කම ඔහු බිමට ඇදගෙන වැටෙනවා. මල්ලි කොහොමත් පරාජය පිළිගන්න පාටක් නෑ. ඔහු නැවත කොහොම හරි අමාරුවෙන් උඩ නගිනවා. උඩට ඇවිල්ලා කියනවා අයියා මේ පේනවද? මං තාමත් ජීවතුන් අතර කියලා. ඔබ ජීවතුන් අතර කියලා ඔප්පු ගන්න වැඩක් නෑ. ඔබ තව දේවල් ඔප්පු කරන්න ඕනේ. මම යාටුජා කෙනෙක් අයියේ. නෑ ඔබ තාම ඒකට සුදුසු නෑ. ඔන්න දෙන්නම දැන් ෆයිට් එක නතර කරලා අයියගේ ස්ථානයට පැමිණෙනවා. එතනදී ඩෙක් දකිනවා අයියා තාමත් පුංචි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩුවක් තියන් ඉන්නවා කියලා. ඔන්න ඒත් එක්කම ඩෙක් අයියකින් අහනවා ඔයා තාමත් මේක තියන් ඉන්නවද? ඔව් ඒක මම තියන් ඉන්නවා. ඒක මගේ මතක සටහන. ඔයාට මතකද පුංචි කාලේ ඔයා මගේ ජීවිතේ බේරුවා? අයියා අහනවා. ඩෙක් කියලා කියන්නේ යාටුජා කෙනෙක් වුණත් එයා සාමාන්‍ය යාටුජා කෙනෙක්ට වඩා උසින් අඩුයි. ඒක නිසාම තමයි නේද එයා දුර්වලෙක් විදිහට සලකන ඇත්තේ. ඔන්න දෙන්නම දැන් එනවා ස්පේස් ෂිප් එකකට. එතනදී අයියා කියනවා ඔයා යාටුජා කෙනෙක් කියලා ඔප්පු කරන්න ඕන. කාවාරි දඩයන් කරලා අරන් එන්න. ඔන්න මල්ලිත් දැන් දඩයන් කරන්න කෙනෙක්ව තෝරගන්නවා. එයාගේ නම තමයි කාලිස් කියලා කියන්නේ. කොච්චර ශක්තිමත් වුණත් තාත්තත් කාලිස්ට වයයි. තමුන් කොහොමද එයාව දඩයන් කරන් අරන් එන්නේ? අයියා මේකට කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. නමුත් මෙයාගේ බල කිරීම නිසාම අයියා ඒකට ඉඩ දෙනවා. මේ වෙලාවේ ඩෙක් හිතනවා මම කාලිස් කෙනෙක්ව අරන් ආවේ. තාත්තා අනිවාර්යයෙන්ම පිළිගනී මං දුර්වලෙක් නෙමෙයි කියලා. ඔන්න ඒත් එක්ක වාහනයකින් කවුද එතන එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. මේ දෙන්නගේ තාත්තා. ආපු ගමන් අයියාගෙන් අහනවා ඔයා තාම වැඩ ඉවර කරේ නැද්ද? ඔයා තාම මෝ මරලා දැම්මේ නැද්ද කියලා. මම මෙයාට තව එක chance එකක් දෙන්න හිතුවා. මෙයා කාලිස්ස ගෙදරට අරන් එන්නලු. එහෙම හිර කරලා කියනවා ඔබට මෙච්චර කරන්න බැරි වෙච්ච දේ දැන්වත් කරලා ඉවර කරපන්. ඇත්තට මිත්‍රවරුනි මේව කරන්න හේතුව තමයි මේ යාටුජා කියන ජීවී කොට්ටාශය තුළ දුර්වලයන්ට ජීවත් වෙන්න කිසිම අවස්ථාවක් නෑ. මොකද එහෙම දුර්වලෙක් එයාලේ කණ්ඩායම තුළ හිටියොත් එයාලා දකින්න ඒක එයාලේ කණ්ඩායමට තර්ජනයක් විදියට. ඒක නිසා තමයි මේ ඩෙක්ගේ තාත්තා ඔහු ඝාතනය කරන්න උත්සාහ කරන්නේ. මොකද මෙයාලගේ ගෝත්‍රයේ නායකයා විදියට කටයුතු කරන්නේ ඩෙක්ගේ තාත්තා. ඔන්න ඉතින් අයියටත් ඒක කරන්න බෑ වගේ. ඔහු මොකද කරන්නේ? ඔහු අර මල්ලිව හිර කරලා තියෙන ගැජට් එක විනාශ කරලා ඒත් එක්කම ගැජට් එකක් පාවිච්චි කරලා ඩෙක්ව යානෙට ඇදලා යන්න සාස්සනවා. මේ කරපු දෙයට නම් තාත්තට හොඳටම තරහ යනවා. අයියා ඩෙක්ට එන්න බැරි වෙන්න යානය ලොක් කරනවා. කොහොම හරි තාත්තා දැන් අයියට ඇටැක් කරනවා. දුර්වලයන්ට සමාව දෙන එකක් දුර්වලකමක් තමයි කියලා. ඒක නිසා ඔබත් දුර්වලෙක් කියලා ඔහු කියනවා. ඔන්න ඒත් එක්කම මෙතන ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. කොහොම හරි තාත්තා අයියට වඩා ශක්තිමත් නිසා පේන්නේ නැති බලයක් දාගෙන ඇවිත් අයියගේ අතක් කපලා දානවා. ඊට පස්සේ ඔහුගේ පපුව හිල් කරන් යන්න අර කඩුවෙන් අනිනවා. කොහොම හරි අයියර කඩුව අරන් නැවත ෆයිට් කරන්න chance එක තිබ්බත් ඔහු කඩුව ගන්නේ නැහැ. තමන්ගේ අර වැටුණු අත තමයි ඔහු අහුලගන්නේ. ඔහුට දැන් ඕන වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ බේර ගන්න නෙමෙයි මල්ලිගේ ජීවිතේ බේරලා දෙන්න. ඒක නිසා ඔහු අර වැටුණු අත අරගෙන මේ බටන් එක ප්‍රෙස් කරලා මල්ලිවර ප්ලෑනට් එකට යවනවා. ඒක ප්‍රෙස් කරනවත් එක්කම තාත්තා අයියව මරලා දානවා. ඔන්න ටෙක් දැන් අර ග්‍රහලෝකයට ගොඩ බානවා. ඔන්න ඊට පස්සේ ඔහු තමන්ගාව තියෙන ආයුධ ටික ඔක්කොම චෙක් කරලා බලනවා. ඒක චෙක් කරලා බලබලින් අතරතුර ඔහුට එකපාර සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම අමුතු වැලක් ඩෙක්ට පහර දෙනවා. ඩෙක් පුළුවන් උපරිමයෙන්ම මේ වැල් එක්ක සටන් කරනවා. ඊට පස්සේ ඔහු කොහොම හරි සටන් කරලා ඒ ස්ථානයෙන් පැන ගන්නවා. කොහොම හරි එතනින් එළියට එද්දි මෙයාගේ ඇත්තේම හොඳටම තුවාල වෙලා. ඊට පස්සේ මෙයා පැලෑටි වගේ කරගෙන ඒවා චෙක් කරලා බලනවා ඒවා විසයිද කියලා. මේ පැලෑටි විස නැහැ කියලා දැනගත්තම ඔහු ඒවා පොඩි කරලා තමන්ගේ තුවාලෙන් තියාගන්නවා. ඊට පස්සේ රෙදි පටියකින් අත බැඳ ගන්නවා.
ඔන්න ඒත් එක මෙයා දකින අමුතු පණුවෙක් වගේ සතෙක් ඉන්නවා කියලා. ඌ අතර ගන්නවත් එක්කම ඌනිකක් පිම්බීගෙන වගේ එනවා. ඊට පස්සේ ඔහු එක විසි කරනවා. ඇත්තටම මේක පණුවෙක් කියලා හිතුවර මේක පණු බෝම්බයක්. කෑවනම් එම් බඩුම තමයි. මේ කැලේ ඇතුලෙන් යද්දී ඩෙට්ට හම්බෙනවා අමුතු ජාතියේ ගස් වගේක්. ඒ වගේ විශාල උල්උල් කටු තියෙනවා. ඒ ගස්වල ළඟට යද්දී ඒම එකපාරටම පිම්බිලා අර උල්උල් තියෙන කටු ටික විදින්න වගේ යනවා. ඔන්න මේ වගේ බේරලා හිමීට ඉස්සරහට යද්දී මෙයාට එකපාරටම සද්දයක් ඇහෙනවා. කවුරු හරි ගෑනු කෙනෙක් කතා කරනවා. ඊට පස්සේ අය මොනවා හරි කියනවා කියලා ඌට තේරෙනවා. නමුත් ඒ කතා කරන භාෂාව ඌට තේරෙන්නේ නැහැ. ඔන්න එකපාරටම මේ ලේඩි තමන්ගේ භාෂාව ට්‍රාන්ස්ලේට් කරගන්නවා. ඔන්න දැන් කියන ඒවා යාට ජර හොඳට තේරෙනවා. එයා මොකක් හරි උදව්වක් ඉල්ලනවා වගේ. ඊට පස්සේ ගෑනු කෙනා කියනවා ඔයා මට උදව් කරන්න. ඒතකොට මම ඔයාට උදව් කරන්නම් කියලා. යාටුජාල දඩයන් කරන්නේ තනියම විතරයි. ඊට පස්සේ අර ගෑනු කෙනා කියනවා හරි මන් දන්නවා ඔයා කාලිස් හොයන්නේ දාවේ. මට පුළුවන් ඔයාට කාලිස් වෙන්න තැන පෙන්වන්න. ඔන්න ඒත් එක්කම එක පාරට විශාල පියාඹන කුරුල්ලෙක් ඇවිල්ලා මෙතන ගලක් අතාරිනවා. ඇත්තට මේ සතා මෙහෙම කරන්න හේතුව තමයි මේ සතා මේ ගල් ටික අතෑරියට පස්සේ අර කටු වගේ ගස් ටික පිපිරෙනවා. ඒව ඊට පස්සේ ඩෙක්ගේ ඇඟේ වැදුනම එයාට සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. එතකොට ඒ සතාට ඩෙක්ව ගොදුරු කරගන්න ලේසි. ඔන්න එතකොටම අර කටු පිරුණු ගස් ටික පිපිරෙන්න පටන් ගන්නවා. ඒ පිපිරෙනවත් එක්කම ඩෙක් මොකද කරන්නේ? එයා ඉක්මනට පහත් වෙනවා. ඒක නිසා එයාට පළවෙනි පාර නම් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ සත්වයා නැවතෙනවා. නැවත ඇවිල්ලා උඩින් ගල් අතාරනවා. මෙයා මේක දිගින් දිගටම කරගෙන යද්දි ඩෙක්ට එක තැනකදී බේරෙන්න බැරි වෙනවා. මෙයා කෙඟ පුරා මේ කටු ඇරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර ගෑනු කෙනා කතා කරලා කියනවා ඔයාගාව මොකක් හරි ආයුධයක් තියෙනවා නම් මට දෙන්න මං ඔයාව බේරගන්නම් කියලා. සිහිය නැති වෙනවත් එක්කම ඩෙක් මොකද කරන්නේ? එයාගේ ආයුධය අර ගෑනු කෙනා ළඟට යවනවා. ඔන්න ඩෙක් දැන් සිහිය නැතුව බිම ඇදගෙන වැටෙනවා. අර සතා එක පාරටම ඇවිල්ලා ඩෙක්ට පහර දෙන්න තමයි යන්නේ. ඒත් එක්කම අර ගෑනු කෙනා ඇවිල්ලා මේ සතා විනාශ කළා ඩෙක්ව ඒ සතාගෙන් බේරගන්නවා. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර කටු ඩෙක්කේ ඇනුන නිසා දැන් ඒකේ විෂ ඩෙක්කේ ඇඟි පුරා ගමන් කරලා තියෙන්නේ. මේ ගෑනු කෙනා දන්නවා ඒ විෂ නසන්න ඕන බෙහෙත මොකක්ද කියලා. ඊට පස්සේ ඇය විසින් ඩෙක්ට ඒ බෙහෙතුත් ලබා දීලා එයාට සිහිය එන්න සලස්සනවා. ඩෙක්ට සිහියාවට පස්සේ මේ ගෑනු කෙනා කියනවා ඔයාට පුළුවන් ද මාව ටිකක් උස්සන්න. ඩෙක් මොකද කරන්නේ? එයාත් නෑ උස්සලා බලනවා. මෙයා දකිනවා මේ ගෑනු කෙනාගේ කකුල් දෙකම නෑ කියලා. ඔය කකුල් දෙකට මොකද වුනේ? මම රොබෝ කෙනෙක්. මම මෙහෙට එව්වේ මිනිසුන්. ඒ මොකද කියනවා නම් මිනිසුන්ට මේ ග්‍රහලෝකයේ තුල එක තප්පරයක්වත් ජීවත් වෙලා ඉන්න බෑ. ඒක නිසා මේ ග්‍රහලෝකය පරීක්ෂා කරන්න තමයි මම මෙහෙට එව්වේ. මෙහෙම කියද්දිම ඩෙක් මෙයා බිමට අතෑරලා මෙතනින් යන්න හදනවා. එහෙම යන්න යද්දි අර ගෑනු කෙනා ඩෙක්ට කියනවා මන් දන්නවා මෙහෙට මොකටද ආවේ කියලා. ඔයා ආවේ කාලිස්ස හොයන්න නේද? කාලිස්ස හොයන් එන පළවෙනි කෙනා ඔයා නෙමෙයි. ඔයා වගේ යාටුජාල ගොඩක් කාලිස්ස හොයන් මේ ග්‍රහලෝකයට ආවා. නමුත් ඒ කිසිම කෙනෙක් පණ පිටින් මේ ග්‍රහලෝකයෙන් පිට වෙලා ගියේ නැහැ. ඔයාලා වගේම තමයි අපිත් මෙහෙට ආවේ කාලිස්ස හොයාගෙන. නමුත් අපේ කණ්ඩායමෙත් කිසිම කෙනෙක්ට ජීවිතේ බේරගන්න බැරි වුණා. නමුත් මට විතරක් පුළුවන් වුණා කාලිස්කෙන් බේරිලා එන්න. ඒත් මගේ කකුල් දෙක මට නැති වුණා. හරි. අපි දෙන්න එහෙනම් මේම දෙයක් කරමු. මං ඔයාට කාලිස් ඉන්න තැන පෙන්වන්නම්. ඔයා මාවත් එහෙට එක්කන් යන්න. එතකොට මට පුළුවන් මගේ කකුල් දෙක නැවත ලබා ගන්න. ඔයාට පුළුවන් කාලිස්ස අල්ලගන්න. එතකොට අපි දෙන්නටම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම ඩෙක් කියනවා යාටුජාල දඩයන් කරන්නේ තනියම. ඒක නිසා අපිට කිසිම කෙනෙකුගේ උදව්ව අවශ්‍ය නැහැ කියලා. ඒව කියලා ඩෙක් මෙතනින් යන්න යනවා. ඊට පස්සේ ඩෙක් තමන්ගේ මැප් එක පරීක්ෂා කරලා බලනවා. නමුත් ඒක වැඩ කරන්නේ නැහැ. ඒක විනාශ වෙලා ගිහිල්ලා. ඩෙක්ට ඕනේ කොහොම හරි කාලිස්ස අල්ලගන්න. දැන් එයාට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ඒත් එක්කම අර ගෑනු කෙනා කියනවා ඔයාගේ මැප් එකත් කැඩලා ගිහිල්ලානේ. ඒක නිසා ඔයා මාව ආයුධයක් විදිහට පාවිච්චි කරන්න. එහෙම කිව්වට පස්සේ ඩෙක් කැමති වෙනවා මේ ගෑනු කෙනාව කාලිස් ඉන්න තැනට එක්කගෙන යන්න. ඩෙක් දැන් මේ ගෑනු කෙනාවත් උස්සගෙන කාලිස්ස හොයාගෙන යනවා. මෙහෙම යන අතරතුරදී මේ ගෑනු කෙනා ඩෙක්ගෙන් එක එක ජාතියේ ප්‍රශ්න අහනවා. ඔයාගේ නම මොකක්ද? ඔයාට වයස කීයද? ඔයා සාමාන්‍ය යාටුජා කෙනෙක්ට වඩා ප්‍රමාණයෙන් කුඩයි නේද? ඔයා කෑම කන්නේ එළියේ තියෙන දත්තරෙන්ද නැත්නම් ඇතුලේ තියෙන දත්තරින්ද? මේ වගේ එක එක ජාතියේ ප්‍රශ්න අහනවා. ඩෙක්ටත් එපා වෙනවා. මෙයාලා මෙහෙම කාලිස්ස හොයන් යන අතරතුරේදී ගඟක් ළඟදී මෙයාලට මාළු වගේක් පහර දෙනවා. මේ මාළු ඉන්නේ වතුර ඇතුළ නෙමෙයි. එයාලා ඉන්නේ වතුරින් එළියේ. එළියේ ඉඳගෙන මේ කට්ටියට හොදටම පහර දෙනවා. ඩෙක් මොකද කරන්නේ?
ඒ ගෑනු කෙනාවත් කරේ තියාගෙන ඉක්මට ඒ ස්ථානයෙන් පැනගන්න උත්සා කරනවා. මේ ගෑනු කෙනා දන්නවා මේ මාලුන්ට මොනවද ඕන වෙලා තිීන් කියලා. යාලට ඕන වෙලා තියන්නේ මැස්සෝ කල්ල. එක නිසා මේ ගෑනු කෙනා මැස්සෝ වගේයක් අල්ලගෙන එතැන්ට විසි කරනවා. ඒත් එක්ක මාර මාළුටික ඔක්කොම ඒ මැස්සෝ කන්න පටන් ගන්නවා. ඉට පස්සේ මේ දෙන්නත් ඒ ස්ථානෙන් එලියට එනවා. රෑවුණට පස්සේ මෙයාලා එක තැනක විවේක ගන්න නතර වෙනවා. මේ ගෑනු කෙනගේ නම තමයි තී කියලා කියන්නේ. ඉතින් මෙයා කියනවා මෙයාර හිරවෙලා හිටපු ස්ථානයේ දවස් 13ක් විතර බලක් හිටියලු එයාලා ඇවිත් මෙයාව බේරගයි කියලා. එතකුරට එක් කහනවා කවුද එයාලා කියන්නේ කියලා. එයාලා කියන්නේ ටෙසා. මෙයා කියනවා මෙයාලගේ මුළු කණ්ඩායම රොබෝල කියලා. මෙයාලයි කණ්ඩායම ඔක්කොලාම රොබෝල වුනත් මෙයාටයි ටෙසාටයි විතරක් සෙන්සිටිව් එක පොඩ්ඩක් වැඩිලු. ඒත් එක්කමට කියනවා සෙන්සිටිවිට එක කියන්නේ දුර්වලකමක් කියලා. ඒ කණ්ඩායම මෙහට අවට පස්සේ තමයි කාලිස් මෙයාලට පාරදිලා තියෙන්නේ. මෙයාලයි කණ්ඩායම ඔක්කොලාම් වගේ විනාශ වුණ නිසා මෙයා හිතන් ඉන්නේ ටෙසත් විනාශ වෙලා ඇති කියලා. නමුත් මෙයාගේ හිතේ පොඩිප පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ටෙසා ආපහු එයි කියලා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්වන ටෙසාව. ටෙසා කාලිස්ගෙන් බේරිලා කොහොමාරි ඇවිල්ලා. නමුත් එයාට හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා ලබාගත්ත සියලුම දත්ත ටික එයාලගේ ආයතනයට ලබා දෙනවා. ඊට පස්සේ මේ ආයතනයේ රොබෝ කෙනෙක් විසින් කියනවා ඔයාගේ මිෂන් එක ඉන්කම්ප්ලීට්. ඔයා දිගින් දිගටම මේම ෆේල් වුණොත් ඔයාව ආයතනයෙන් අයින් කරලා දායි කියලා. ඊට පස්සේ ටෙසා අහනවා තියා කොයිද කියලා. ඊට පස්සේ කියනවා තියා යාටු ජාගාව ඉන්නවා කියලා. ඔන්න ඒත් එක්කම කතාවේ ෆ්‍රේම් එක හැරෙනවා ඩෙක්ගේ පැත්තට. ඩෙක් නිකන් වීදුරු වගේ තනකොළ තියෙන ස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. ඒ ස්ථානයේ ඉන්නවා රයිනෝසිරස් වගේ අමුතු සතෙක්. ඊට පස්සේ ඩෙක් තියාගෙන් අහනවා මේ සතා මොකාද කියලා. තියා කියනවා මේ තමයි කාලිස්ගේ ගොදුර. ඒ කියන්නේ කාලිස් ආහාරයට ගන්න මෙන්න මේ සත්තුන්ව කියලා. එහෙමද? කාලිස් මෙයාලව ආහාරයට ගන්න. එහෙනම් මටත් බඩගිනි. මම ආහාරයට ගන්නෙත් මෙයාව කියලා ඔහු කියනවා. ඔන්න ඩෙක් දැන් මේ තනකොළ මැදින් යන්න හැදුවත් ඒ තනකොළ මැදින් මෙයාට යන්න බෑ. මොකද ඒවා තිවුණුයි. ඒවා මෙයාගේ ඇඟේ ඇනෙනවා. ඔන්න ඒත් එක්කම වතුරෙක් වගේ සතෙක් මෙතනට එනවා. ඩෙක් මොකද කරන්නේ? ඒ සතා ගියා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා එක පාටම කෑ ගහනවා. ඒත් එක්කම අර වඳුර වගේ සතත් මෙයාට ගොරවලා මෙතනින් රෝල් වෙලා අර වීදුරු ගොඩ මැදින් යනවා. මෙයාලගේ හැම හරිම ශක්තිමත්. මේ වීදුරු වගේ දේවල් මෙයාගේ ඇඟේ ඇනෙන්නේ නැහැ. ඔන්න මේ වඳුර වගේ සතා එනවා දැකලා අර ලොකු රයිනෝසිරස් මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඩෙක් මොකද කරන්නේ? එයාත් ගේම අතාරන පාටක් නැහැ. එයත් ගස්වල එල්ලි අර රයිනෝසිරස්ගේ පස්සෙම පන්නනවා. ඩෙක් මේ සතාගේ කර උඩට නගලා එයත් එක්ක පොරබදින්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සතා වේගෙන් ගිහින් ගහක හැප්පුණාට පස්සේ ඩෙක් විසි වෙලා යනවා. එතකොටම ඩෙක් දකිනවා අර වඳුර වගේ සතත් මෙයාගේ ගොදුර පස්සෙන් පන්නනවා කියලා. ඊට පස්සේ ඩෙක් අර සතා පස්සේ පන්නන්නේ නැතුව මේ වඳුරට පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි එක තැනකදී ඩෙක් මේ සතාගේ බෙල්ලෙන් අල්ලගන්නවත් එක්කම අර රයිනෝසිරස් මෙයාලගේ පැත්තට වේගෙන් දුවගෙන එනවා. ඩෙක් මොකද කරන්නේ? එයාගේ කඩුව අරගෙන ඒ පැත්තට විසි කරනවා. ඒ විසි කරපු පාරට මොකද වෙන්නේ? අර රයිනෝසිරස් දෙපළු වෙලා ඇදගෙන වැටෙනවා. ඔන්න දැන් අර වතුර වගේ සතත් පුදුමයෙන් වගේ මේක දිහා බලන් ඉන්නවා. ඩෙක් අර රයිනෝසිරස් ගාවට යද්දිම අමුතු සතෙක් ඇවිල්ලා එයාගේ කකුලෙන් අදින්න පටන් ගන්නවා. ඩෙක් අහනවා මේ කාලිස්ද කියලා. නෑ මේ කාලිස් නෙමෙයි. මෙයාගේ නම ලූනා බර්ග්. ලූනා බර්ග් කියලා විශාල සතෙක්. දැන් ඩෙක්ට කිසිම දෙයක් කරගන්න බෑ. ඔහු මෙයාව තද කරලා අල්ලන් ඉන්නේ. ඊට පස්සේ මේ විශාල සතා ඩෙක්ව කන්න යද්දිම අර වඳුර ඇවිල්ලා මේ සතාගේ කට ඇතුළට ගිහින් රෝල් වෙනවා. ඒත් එක්කම අර විශාල සතා එයාගේ කට වහද්දිම මොකද වෙන්නේ? එයාගේ දතුත් එක්ක ගැලවිලා යනවා අර වඳුරගේ තියෙන හැමේ හයියට. ඊට පස්සේ එයා ඩෙක්ව අතාරිනවා. ඔන්න මේ සතා දැන් අර පොඩි වඳුර පස්සෙන් පන්නගෙන යනවා. මොකද මේ පොඩි වඳුර නිසා තමයි එයාගේ කෑම යාට නැති වුණේ. ඒක නිසා ඒ තරහටත් එක්ක මේ පොඩි වඳුරගේ පස්සෙන් පන්නන් යනවා. ඊට පස්සේ මේ කට්ටිය ඒ තනකොළ පිට්ටනිය මැදින් දුවගෙන යද්දි ඩෙක් මොකද කරන්නේ? එතන තියෙන ගහක් කපලා දාලා ඒ ගහේ උඩට නැගලා ඒත් එක්කම පනිනවා අර සතාගේ කරට. ඊට පස්සේ සතාගේ ඇහැටත් ඇනලා ඒ සතා විනාශ කරලා අර වඳුරවත් බේරගන්නවා. ඔන්න ඒත් එක්කම කතාවේ ෆ්‍රේම් එක හැරෙනවා ටෙසාගේ පැත්තට. ටෙසා දැන් අර ඩෙක් පළවෙනිටම ලෑන්ඩ් කරපු ස්ථානයට එයාගේ කට්ටියත් එක්කම ඇවිල්ලා ඉන්නේ. එතන හිටියනේ අර වැල් වගේ 아무තු සත්තු జాතිය. මෙයාලා මොකද කරන්නේ? මෙයාලා ඔක්කොලාම එකතු වෙලා ඒ වැල් ටික සම්පූර්ණයෙන්ම කිනි තියලා විනාශ කරලා දානවා. ඔන්න ඩෙක් ඇතුළු අපේ යාළුවෝ කට්ටිය දැන් විවේක ගන්න කියලා
එක තැනක නතර වෙලා අර මරපු සතාවත් කෑමට ගනිමින් තමයි ඉන්නේ. ඉතිං අර වඳුර වගේ සතාට මස් කෑල්ලක් දෙනවත් එක්කම ඒ වඳුර වගේ සතා ඩෙක්ගේ මූුණට කෙළගහනවා. ඩෙක්ට හොඳටම මේකට තරහයනවා. ඊට පස්සේ තියා කියනවා නෑ නෑ ඒක යාලගේ චාරිත්‍රයක්. යා එහෙම කරේ ඔයාව එයාගේ පවුල කෙනෙක් කරගන්න. එහෙම කියලා කට්ටියම ඔස්පස් කරලා නිතාගන්න යනවා. ටෙසා ඩෙක්කි මේන් ශිප් එකත් හොයාගෙන ඒක තියෙන ආයුධටික එහෙමත් පොඩ්ඩක් එයා චෙක් කරලා බලනවා. ඔන්න ඒත් එකම කතාව ආයෙත් හැරෙනවා ඩෙක්කේ පැත්තට. ඩෙක්කර වඳුරව විතරක් තනියෙන් දාලා තියාවත් අරගෙන එතනින් පිටත් එයා යනවා. මොකද යාටු ජාල දඩයන් කරන්නේ තනියම නිසා. ඔන්න දැන් ඩෙක් එක තැනකදී නතර වෙලා වතුර බොන්න පටන් ගන්නවා. එතකොටම එයා දකිනවා ලොකු දතක්. ඊට පස්සේ එයා තියාගෙන් අහනවා මේ දත කාලිස්කෙද කියලා. තියා ඒකට උත්තර දෙන්නේ නෑ. මොකද අර වඳුර දාලා ආපු එකට තියාට හොඳරම තරාගෙන් තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නම කාලිස්ලා මෙයාට පහර දීපු තැනට එනවා. මෙතනදී තියාට යාගේ කකුල් දෙකත් හම්බෙනවා. ඊට පස්සේ මේ කකුල් දෙක එයා හයි කරගන්න යද්දි ඩෙක් කියනවා දැන් ඔයාලට ඇවිදින්න පුළුවන් නේද? ඒ කියන්නේ මට දැන් ඉක්මනට ඇවිදගෙන යන්න පුළුවන්. එහෙම කියද්දිම තියා කියනවා ඔයා මෙතන දැන් ඉන්න එපා. ඔයා මෙතනින් යන්න. නෑ මං කීයටම මෙතනින් යන්නේ නෑ. මට ඕනේ කාලිස්ස කොහොම හරි අල්ලගන්න. අල්ලගෙන ගෙදර එක්කන් යන්න. ඒක තමයි මට කරන්න තියෙන එකම දේ. ඊට පස්සේ තියා කියනවා නෑ නෑ ඔයා දැන් මෙතන ඉන්න එපා. මං අපේ කණ්ඩායමට දැන් සංඥාවක් දුන්නා. දැන් එයාලා ඉක්මනට මෙතනට එයි. ඒක නිසා ඔයා ඉක්මනට මෙතන ඉවත් වෙලා යන්න. නෑ මං කීයටවත් යන්නේ නෑ. කියනවා කොහෙද කාලිස් ඉන්නේ කියලා. ඔයාට කාලිස්ස හොයාගත්තත් එයාව මරන්න බෑ. ඒක නිසා මං කියන දේ අහලා මෙතනින් ඉක්මනට ඉවත් වෙලා යන්න. මට සමා වෙන්න. මට මෙහෙට එන්න ඕන නිසා තමයි ඔයාව ටූල් එකක් විදිහට පාවිච්චි කරේ කියලා තියා කියනවා. ඩෙක්ට ඒකට හොඳටම කලකිරනවා. ඊට පස්සේ ඩෙක් අහනවා කොහෙද කාලිස් ඉන්නේ කියලා. තියා කියන පාටක් නෑ. ඒක නිසා ඩෙක් තනියම කාලිස්ස හොයාගෙන යනවා. ඔන්න එක තැනකදී ඩෙක්ට පුළුවන් වෙනවා කාලිස්ස හොයාගන්න. ඔන්න ඩෙක් දැන් සූදානම් වෙනවා කාලිස් එක ෆයිට් කරන්න. කාලිස් ඩෙක්ගේ ඉස්සරහට එනවා. ඊට පස්සේ මෙයාලා දෙන්න අතර සුපිරි ෆයිට් එකක් යනවා. කාලිස් ඩෙක්ට ගාව එක පාරකින් එයාගේ ප්ලස්මා කඩුව කැඩිලා යනවා. ඒ ඩෙක් ගේ මතාරණ පාටක් නෑ. මේ කාලිස්ගේ බල කපාගෙන ගිහින් පිටිපස්සෙන් ගිහින් එයාගේ වලිගෙත් කපලා දානවා. ඩෙක් හිතනවා දැන් නම් ගේම ඉවරයි කියලා. ඒ වුණාට අනිත් පැත්ත හැරෙද්දිම එයා දකිනවා එයාගේ වලිගේ නැවත රිකවරි වෙනවා. ඩෙක් කම්පියුස් වෙනවා එකපාරටම. ඊට පස්සේ කාලිස් ඩෙක්ට ගහපු පාරට ඩෙක් විසි වෙලා යනවා. මේ දෙන්න කොහොම හරි ෆයිට් කර කර ඉද්දි ඩෙක්ට එක වෙලාවකදී පුළුවන් වෙනවා කාලිස්ගේ බෙල්ල කඳෙන් වෙන් කරන්න. එහෙම වෙන් කරලා ඩෙක් එන ගැම්මෙන් ඉද්දි එක පාරටම මෙයාගේ බෙල්ලයි කඳයි නැවත ආයෙම එකතු වෙනවා. ඒ කියන්නේ මෙයාලව කිසිම විදියකින් මරන්න බෑ වගේ. ඊට පස්සේ කාලිස් මොකද කරන්නේ? ඩෙක්ව අල්ලගෙන එයාව කාලා දාන්න යත්තිම එයා ඩෙක්ව ඉව කරනවා. ඉව කරලා එයාට පහර දෙන එක නතර කරනවා. ඔන්න දැන් තමයි අපිට තේරෙන්නේ. අර පුංචි වඳුර කෙල ගහපු නිසා තමයි කාලිස් ඩෙක්ට පහර දුන්නේ නැත්තේ. මොකද කාලිස්ගේ පැටිය තමයි ඒ පුංචි වඳුරෙක් වගේ හිටියේ. ඔන්න ඒත් එක්කම මෙතැන්ට බෝම්බයක් කරනවා. ඒ කියන්නේ ටෙසාලා දැන් මෙතැන්ට ඇවිල්ලා ඉවරයි. එයාලා ඇවිල්ලා අර ඩෙක්ගේ මේන් ෂිප් එකෙන් ගත්ත බෝම්බයක් මෙතැන්ට දානවා. ඒත් එක්කම කාලිස්ගේ අත ගල්ලෙනවා. කාලිස් ඩෙක්ව අල්ලගෙන හිටපු නිසා මේ අවස්ථාවේදී එයාවත් ගල්ලෙනවා. ඊට පස්සේ කණ්ඩායම මේ දෙන්නවම අල්ලගෙන යනවා. ඩෙක්ට සිහියෙද්දි එයා ඉන්නේ අර කට්ටියගේ ලැබ් එක ඇතුලේ. ඔන්න දැන් ඩෙක් කියනවා මාව මෙතනින් අතෑරපක් මට යන්න දීපන් කියලා. ඒ වුණාට ටෙසා මෙයාව අතාරින්න පාටක් නෑ. ඩෙක් මොකද කරන්නේ? එයා දිගින් දිගටම මේ කට්ටියට බනිනවා. ඔබ මාව අතෑරියේ නැත්තම් මම ඔබ ගොළු කට්ට කුඩු කරලා දානවා කියනවා. ටෙසා ඒව ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ ටෙසා මොකද්ද වයර් එකක් වගේ එකක් තියාගේ කනට ගහලා එයාව ඔන් කරනවා. ඔන්න ඒත් එක්කම තියාට පණ එනවා. තියා කියනවා ටෙසා එහෙනම් ඔයා එක කොහොම හරි කරා. මම නෙමෙයි අපි හැමෝම එකතු වෙලා තමයි එක කරේ. ඔයා කිව්ව හරි තියා. කාලිස්ට රීජනරේටිව් පවර් එකක් තියෙනවා තමයි. ඒක නිසා එයාව කාටවත් මරන්න බෑ. අපි මෙයාව දැන් මිනිසුන් ගාවට අරන් ගියාට පස්සේ එයාලා අපිට ගොඩක් ස්තුතිවන්ත වෙයි. ඒ වගේම ඔයාගේ මේ යාළුවා ඩෙක්වත් අපි අරන් යනවා. අපිට මෙයාගෙන් වැඩක් නෑ. අපි මෙයාට යන්න දෙමු. අපි මෙයාගේ ආයුධ ටික විතරක් ගමු. ඒවට ගණන් අපිට වැදගත් වෙයි කියලා. එන්න ඒත් එක්කම ටෙසා මොකද කරන්නේ? එයා ඩෙක්ගේ කනට වයර් එකක් ගහලා එයාගේ ඔළුවේ තියෙන සියලුම දත්ත ටික උරා ගන්න පටන් ගන්නවා. ඩෙක් වේදනාවෙන් කෑ ගහනවා. තියාටත් මේකට ගොඩක් අවුල් යනවා. ඔන්න එතකොටම තියා මොකද කරන්නේ? තියා මේ මැෂින් එක ඕෆ් කරලා දානවා. ඊට පස්සේ ටෙසා අහනවා තියා ඔයා මොකද කරන්නේ? ඔයාට මේ වගේ දෙයක් කරන්න බෑ. ඊට පස්සේ මේ දෙන්න අතර සංවාදයක් ඇති වෙනවා. තියා කියනවා අපිට සහෝදරියෝ වගේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වුණත් ටෙසා කියනවා මම මෙහෙට ආවේ ඔයාව බේරගන්න නෙමෙයි. මම මෙහෙට ආවේ මගේ මිෂන් එක කම්ප්ලීට් කරන්න. ඒක මම කම්ප්ලීට් කරා කියලා කියද්දිම තවත් රොබෝ කෙනෙක් ඇවිල්ලා ටෙසාට කියනවා ඔයාට මදර්ගෙන් පණිවිඩයක් තියෙනවා කියලා. ඔන්න දැන් ටෙසා කියනවා හරි
මංගේ පනිවිඩේ බල්ල එනකං තියාව හිර කරන්න. මොකද දැන් එයාගෙන් අපිට වැඩක් නෑ. ඔන්න දැන් තියාසා ඩෙක් යාටුජා භාසාාවෙන් කතා කරනවා. ඩෙක් කියනවා තමුන් මාව රැවැට්ටුව කියලා. නෑ මම ඔයාව රැවැට්ටුවේ නෑ. මගේ සහෝදරිය තමයි අපිව රැවැට්ටුවේ. එතකොටම රොබෝ අහනවා ඔයාල මොනවද කතා කරන්න කියලා. එතකොට තියා කියනවා ටෙසා කිව්වා යාටුජාගෙන් එයාගේ ආයුධ ගැන අහන්න කියලා. ඒක තමයි මම මේ කරන්න කියලා ඇයි කියනවා. ඊට පස්සේ තියා මොකද කරන්නේ මේ රොබෝ රවට්ටනවා. එයා කියනවා මේ ආයුධ පොඩි ළමයි සෙල්ලම් කරන්නේ වලු. ඒව ඇහැළඟට තියලා ප්‍රෙස් කරන්න ඕල්ලු. එහෙම කියද්දිම රොබෝ මොකද කරන්නේ එයාගේ ඇහැගාවට තියලා මේ වෙපන් එක ප්‍රෙස් කරනවා. ඒත් එක්කම උගේ ඔළුව කුඩු වෙලා යනවා. මේ සද්ද ඇහෙල ටෙසා මෙතනට එද්දී තියා මොකද කරන්නේ ඩෙක්ට පැනගන්න උදව් කරනවා. ඩෙක් එතන තියෙන වතුරට පයින්නවා. ඒ තියාට නම් මේ වෙලාවේ බේරෙන්න පුළුවන් වෙන්නේ නැහැ. තියා වර කට්ටිය අල්ල ගන්නවා. මෙතනදී ඩෙක්ව දියල්ලකින් පල්ලෙහාටත් වැටෙනවා. කොහොම හරි ඩෙක් එයාගේ මේන් ෂිප් එකට ආයෙමත් එනවා. ඒකට ආවට පස්සේ එයාට මතක් වෙනවා එයාගේ අයියා එයා වෙනුවෙන් මොන වගේ දේවල්ද කරේ කියලා. ඒකට තරහටත් එක්ක ඩෙක් මොකද කරන්නේ මේ හැමෝගෙම පරිගන්නවා කියලා සිතුවිල්ලක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඩෙක් අයියාගේ හෙල්මට් එකත් අරගන්නවා. ඊට පස්සේ ළමයි ඩෙක් සුපිරිම වැඩක් කරන්නේ. එයාට මේ ග්‍රහලෝකයට ආවට පස්සේ හම්බුනානේද අමුතු දේවල් වගේ ඒ වටික එකතු කරගන්නවා. අර පණු බෝම්බ ඊට පස්සේ අර වීදුරු වගේ තනකොළ ගස් ඊට පස්සේ අර පිපිරෙන සුළු ගස් ටිකත් මෙයා කොහොම හරි අරගන්නවා. ඊට අමතරව අර මාළු ටිකත් මෙයා අල්ලගන්නවා. ඊට පස්සේ මෙයාගේ ආයුධ විදියට එයා පාවිච්චි කරන්න එන්නේ ඒ ටික. ඊට පස්සේ මෙයා නැවතත් අර කාලිස් පැටිය ගාවට ඇවිල්ලා එයාවත් එකතු කරගන්නවා. ඩෙක් මේ කාලිස්ගේ මූණට කෙල ගහලා එයා තමන්ගේ පවුල කෙනෙක් විදියට පිළිගන්නවා. ඊට පස්සේ ඩෙක් අර තියාගේ කකුල් දෙක නැගිට්ටවලා ඒක යන පස්සෙන් යනවා. මොකද ඒක තියාව ඉන්න තැන තමයි හොයන් යන්නේ. ඊට පස්සේ ඩෙක්ට පුළුවන් වෙනවා මෙයාලා ඉන්න තැන හොයාගන්න. මෙයා අර කෙල විදින මාළු ටික අරගෙන ඒ කෙලවලින් අර රොබෝලගේ ඇඟට විදිනවා. ඒක නිකන් ඇසිඩ්ඩයක් වගේ. ඒ රොබෝලගේ මුළු ඇඟම උණු වෙලා යනවා. ඊට පස්සේ මෙයා මෙතන ඉන්න රොබෝලා හැමෝටම වගේ පහර දෙනවා. අපේ කාලිස් පෙටියක් නිකන් ඉන්නේ නැහැ. එයාලත් මේ රොබෝලට ඇටැක් කරනවා. උන්ට ඒත් එක්කම අපිට ටෙසා පෙන්නනවා. අර කාලිස්ගේ තොරතුරු ටික ඔක්කොම එයාගේ මදර්ට ලබා දෙනවා. ඒව ලබා දුන්නාට පස්සේ ඒ මදර් කියන කෙනා අහනවා යාටුජාට මොකද උනේ කියලා. ටෙසා කියනවා එයා මැරුණා කියලා. ඔන්න ඊට පස්සේ අර තියාගේ කකුල් දෙක එයාව හොයාගෙන යනවා. තියා මොකද කරන්නේ? එයා මැරිලා වගේ ඉන්නවා. එතකොටම අර තියාගේ කකුල් දෙකත් ඇවිල්ලා එතන ඉන්න රොබෝලට පහර දෙන්න පටන් ගන්නවා. එයත් එක පාර්ට්නම මේ රොබෝගේ ඇඟට පැනලා උටත් පහර දෙනවා. ඊට පස්සේ ඩෙක්ට පුළුවන් වෙනවා තියාව හොයාගන්න. ඊට පස්සේ ඩෙක් කියනවා මං ඔයා හොයාගෙන තමයි ආවේ. මේක ඇව්වට පස්සේ තියාටත් ගොඩක් සතුටුයි. ඩෙක් ඉස්සර සටන් කරේ තනියම. නමුත් දැන් එහෙම නෙමෙයි. එයා යාටම කියලා කණ්ඩායමක් හදාගෙන තියෙන්නේ. ඒක නිසා එයා මොකද කරන්නේ? එයාගේ කණ්ඩායමේ කට්ටිය ආරක්ෂා කරන්න තමයි එයා හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි එයා තියාවත් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. උන්න දැන් තියා කියනවා එහෙනම් අපි කට්ටියම දැන් යමු කියලා. ඒ උනට ඩෙක් කියනවා නෑ අපිට දැම්ම යන්න බෑ. අපි අර කාලිස්ස බේර ගන්න ඕනේ. මොකද එයා තමයි මෙයාගේ අම්මා කියලා අපේ අර පුංචි වතුරු පැටියව පෙන්නනවා. ඔන්න දැන් ටෙසා ඇතුළු කට්ටිය මේ ග්‍රහලෝකයෙන් පිට වෙන්න තව විනාඩි 20යි තියෙන්නේ. ඒක නිසා මේ කට්ටියකින් ඉක්මනට කාලිස්ස බේර ගන්න ඕනේ. ඩෙක් මොකද කරන්නේ? එයා අහුණා වගේ රඟපානවා. එතන රොබෝල ඔක්කොම ඇවිල්ලා එයා වට කරගත්තට පස්සේ එයා අර මාළු වගේක් අරන් ආවනේ. ඒ මාළුන්ගෙන් තමයි මෙයා පහර දෙන්නේ. එතකොටම අර රොබෝල ඔක්කොම විනාශ වෙලා බිම ඇදගෙන වැටෙනවා. ඔන්න ඒත් එක්කම මෙතනට ටෙසා එයා රොබෝ කිට් එකක් ඇඳන් තමයි ඉන්නේ. ඒත් එක්කම එයා ඩෙක්ගේ ආයුධයකුත් තරන් තමයි එන්නේ. ඊට පස්සේ ටෙසා ඩෙක්ට පහර දෙන්න යද්දිම මොකද කරන්නේ? එයාගේ ඇඟේ හිටපු මාළුවා ඒකට පැනලා ඩෙක්ව බේරගන්නවා. ඩෙක් ටෙසාට පහර දෙන අතරතුරේදී තියා කාලිස්ස බේරගන්න try කරනවා. ඔන්න තියාට කොහොම හරි පුළුවන් වෙනවා කාලිස්ස බේරගන්න. කාලිස්ස බේරගත්තට පස්සේ ටෙසා එක්ක ෆයිට් කරන්නේ කාලිස්. ඔන්න ටෙසා දැන් අර අයිස් බෝම්බයක් කාලිස්ට ගහනවත් එක්කම ඩෙක් තමයි ඒකෙන් කාලිස්ස බේරගන්නේ. ඊට පස්සේ කාලිස් මොකද කරන්නේ? කාලිස් මේ රොබෝ විනාශ කරලා ටෙසාවත් කාලා දානවා. ඔන්න එතකොටම කාලිස්ගේ බඩ ඇතුළේදී ටෙසා මොකද කරන්නේ? අර අයිස් බෝම්බයක් ආයෙමත් ඇක්ටිවේට් කරනවා. එතකොටම කාලිස් පුපුරලා විනාශ වෙලා යනවා. ආයෙ නම් එයාට රීජෙනරේට් වෙන්න බෑ. ඊට පස්සේ ටෙසා ඇවිල්ලා තියාට ඒම් කරගෙන ඉන්නවා. ඔන්න එතකොටම ඩෙක් ඇවිල්ලා ටෙසා විනාශ කරලා දානවා. ඊට පස්සේ මේ කට්ටියටම පුළුවන් වෙනවා එතනින් බේල්ලා යන්න. ඉතින් මිත්‍රවරුනේ අද වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? The Predator Badlands කියන මූවි එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරන්න සහ වීඩියෝ එකට like එකක් දාන්න කියලා මම ඔයාලගෙන් කාරණා එක ඉල්ලනවා. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අපි සමු ගන්නවා. එහෙනම් සියලුම දෙනාට ජය.